welcome back to my little corner of happiness. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා කියලා මං හිතනවා. අද වීඩියෝ එකෙන් මං ඔයාලට ගෙනාවේ මෙන්න මේ වගේ classic glam makeup look එකක් කොහොමද කරගන්නේ කියලා. මුලින්ම කියන්න ඕන මම මේකට ලොකු ගණන් වල makeup products use කරන්නේ නැහැ. මම මේක අද කරගන්නේ මල් ළඟ දැනටමත් තියෙන makeup products වලින්. එහෙනම් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මුලින්ම මං මගේ ස්කින් එක මේකප් එකට රෙඩි කරගන්න පොන්ඩ්ස් සුපර් ලයිට් ජෙල් එක ඇප්ලයි කරගන්නවා. මේකප් එක දාගන්න ස්මූත් බේස් එකක් හදාගන්න උදව් කරන නිසා මම මෙයාව අනිවාර්යයෙන්ම මේකප් කරන්න කලින් යූස් කරනවා. ඊට පස්සේ මම මගේ ප්‍රයිමර් එක ඇප්ලයි කරගන්නවා. මේක එච්චර හයි ක්වොලිටි ප්‍රයිමර් එකක් නෙවෙයි. හැබැයි මම මේක සෑහෙන කාලයක් තිස්සේ යූස් කරනවා. මට නම් මේකෙන් කිසිම අවුලක් වෙලා නැහැ. ඒ නිසා අද මේ මේකප් ලුක් එකටත් මම මේකම යූස් කරගන්නවා. ඊළඟට මම යූස් කරන්නේ CCUK liquid foundation එක shade number 15 Tony. මම මේක නම් ටිකක් හොඳ quality brand එකකින් තෝරගත්තා. මොකද මේකප් එකේ බේස් එක ලස්සනට තියෙන ෆවුන්ඩේෂන් එක ගොඩාක් වැදගත්. ඒ නිසා ඔයාලත් ෆවුන්ඩේෂන් එකක් තෝරගන්නකොට quality එක ගැන ටිකක් බලලා හොඳ brand එකකින් තෝරගන්න. මම සාමාන්‍යයෙන් concealer එකක් use කරන්නේ නැහැ. ඒ නිසා අදත් ෆවුන්ඩේෂන් එකෙම මගේ බේස් එක කම්ප්ලීට් කරගන්නවා. ෆවුන්ඩේෂන් එකක් තෝරගන්නකොට එහෙම නැත්නම් ෆවුන්ඩේෂන් එකේ ෂේඩ් එක මොකක්ද කියලා තෝරගන්නකොට අතේ ටෙස්ට් කරලා බලනවට වඩා ජෝ ලයින් එකේ ඇප්ලයි කරලා බලන එක ගොඩාක් සාර්ථක ක්‍රමයක්. ඒ වගේම තමයි ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරනකොට කන් දෙකයි බෙල්ලයි අමතක කරන්න එපා. මෙහෙමයි. මම ප්‍රොෆෙෂනල් ආටිස්ට් කෙනෙක් නෙවෙයි. පොඩි කාලේ ඉඳලා මේකප් වලට තිබ්බ දැඩි ආශාවට තමයි මම වීඩියෝස් බලලා මේකප් ගැන ඉගෙන ගත්තේ. ඉතින් දැන් මම මේ කරන්නේ මන් දන්න දේවල් මන් දන්න විදියට ඔයාලට කියලා දෙන එක. මම මුලින්ම ෆවුන්ඩේෂන් එක මුළු මූණටම ඇප්ලයි කරගන්නවා. ඊට පස්සේ කවරේජ් එක ටිකක් වැඩි කරගන්න ඕන තැන්වල ආයෙත් පොඩ්ඩක් ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරනවා. විශේෂයෙන් කට දෙපැත්තේ, ඇස් උඩ, ඇස් යට, නළල වගේ තැන්වල දෙවෙනි ලේයර් එකක් දාගන්නවා. ඊළඟට මං පවුඩර් එකෙන් මගේ මේකප් එක සෙට් කරගන්නවා. විශේෂයෙන් ඔයිලි වෙන්න පුළුවන් තැන්වලට පොඩ්ඩක් වැඩිපුර පවුඩර් ඇප්ලයි කරගන්න ඕන. ඒ වගේම පවුඩර් එක තෝරගන්නකොටත් ඔයාගේ ෆවුන්ඩේෂන් ෂේඩ් එකට සහ ස්කින් ටෝන් එකට ගැලපෙන ෂේඩ් එකක් තෝරගන්න අමතක කරන්න එපා. එතකොට බේස් එකේ කලර් එක වෙනස් නොවි ලස්සනට නැචරල් ෆිනිෂ් එකක් තියාගන්න පුළුවන්. ඊට පස්සේ මම යූස් කරන්නේ මගේ ළඟ තියෙන මේ ලිටල් මේකප් පැලට් එක. ඉතින් මේ පැලට් එකෙන්ම මම මගේ ෆේස් එකේ ඉතුරු ඩීටේල්ස් ටික කම්ප්ලීට් කරගන්නවා. මේ පැලට් එකේ තියෙනවා බ්‍රවුන් කලර් ෂේඩ්ස් දෙකක්. ඒ ෂේඩ්ස් දෙකම එකතු කරලා මම දැන් මගේ ෆේස් එක කෝන්ටෝර් කරගන්නවා. මේකෙන් අපේ මූණේ හැඩේ තවත් ලස්සනට පෙන්වන්න පුළුවන්. කම්මුල්ද පැත්ත, ජෝ ලයින් එකේම තව ටිකක් කැපිලා පේන්න අපිට මේකෙන් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මං මගේ බ්ලෂ් එක කරගන්නවා. මේකට මං කලර්ස් 3ක් යූස් කරනවා. ඒකත් මේ පැලට් එකෙන්මයි. මේ වගේ කලර්ස් මික්ස් කරලා කරන්න මං සාමාන්‍යයෙන් ආසයි. මොකද එතකොට එක පාටකට වඩා ටිකක් වෙනස් ලස්සන පාටක් අපේ ස්කින් ටෝන් එකට මැච් වෙන විදිහට අපිට හදාගන්න පුළුවන්. හදිසියේවත් ඔයාට තේරුණොතින් මොනහරි වැඩි වගේ කියලා ඔයා යූස් කරපු පවුඩර් එක අරන් පොඩි ටච් අප් එකක් දෙන්න. එතකොට ගානට ඒක බැලන්ස් වෙලා එනවා. මම දැන් මේ කරන දේ නම් අවශ්‍යමත් නැහැ. කැමති නම් කරන්න පුළුවන්. මේකත් කෝන්ටෝර් වල එක පාර්ට් එකක් මේකෙන් කරන්නේ නහය හැඩේ ෂුට්ටක් ලස්සන කරලා පෙන්නනවා. ඔන්න නහය මහත අය නම් මේ මේකප් ස්ටෙප් එක අමතක කරන්න එපා. ඔයාලගේ නහය මේකෙන් තියෙනවට වඩා කෙට්ටු කරලා පෙන්වන්න පුළුවන්.
මන් දැන් ඒ ඇඳගත්තු ලයින්ස් ටික මේ පැලට් එකේ තියෙනවා මගේ ෆේස් එකට චුට්ටක් යන අයිෂැඩෝ කලර් එකක්. ඒකෙන් චුට්ටක් බ්ලෙන්ඩ් කරගන්නවා. ඒකින් නෙවෙයි ඔයාගේ පවුඩර් එකෙන් උනත් මේක බ්ලෙන්ඩ් කරන්න පුළුවන්. මේකප් වල කී එක තමයි පළවෙනිම දේ තමයි බ්ලෙන්ඩින්. බ්ලෙන්ඩින් හරියට නැතුව මේකප් එකේ ලස්සන අපිට ගන්න බෑ. මේ විදියට පවුඩර් එකෙන් ඒ ලයින්ස් ටික බ්ලෙන්ඩ් කරගන්නවා. ඊළඟට මම යන්නේ මගේ අයි මේකප් එක කරගන්න. මේ පැලට් එකෙන්මයි මම මගේ අයි මේකප් එකත් කරගන්නේ. සාමාන්‍යයෙන් මම මගේ අයි මේකප් එක කරගද්දී ටිකක් බ්‍රවුන් ෂේඩ්ස් යූස් කරන්න ගොඩාක් කැමතියි. මොකද ඒ කලර්ස් වලින් ලස්සන සොෆ්ට් එලිගන්ට් ලුක් එකක් අපිට ගන්න පුළුවන්. මුලින්ම මම ඩාර්ක් බ්‍රවුන් ෂේඩ් එකක් අරගෙන මගේ අයිලිඩ් එකටම ඇප්ලයි කරගන්නවා. ඊට පස්සේ කලින් කලර් එකට වඩා ටිකක් ලයිට් කලර් එකක් අරගෙන මුළු අයිලිඩ් එකේම නැතුව උඩ කොටස විතරක් ඇප්ලයි කරලා ඒ කලර්ස් දෙක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. අන්තිමටම මේ පැලට් එකේ තියෙන බ්‍රවුන් ෂිමර් ෂේඩ්ස් දෙකක් මික්ස් කරලා අයිලිඩ් එකට ටිකක් ෂිමර් එකක් ඇඩ් කරගන්නවා. මට නම් මේකප් එකක වැදගත්ම පාර්ට් එක තමයි ඇස් දෙක කියන්නේ. මොකද අයි මේකප් එකෙන් මුළු ලුක් එකේම වයිබ් එක ගොඩාක් වෙනස් කරන්න පුළුවන්. ඊළඟට මේ පැලට් එකේම තියෙන හයිලයිටර් එක අරගෙන මගේ ඇස් දෙකේ ඉනර් කෝනර්ස්, ඒ කියන්නේ නහය පැත්තට තියෙන ඇසේ ඇතුළු කෙළවරට පොඩ්ඩක් ඇප්ලයි කරගන්නවා. මේකෙන් ඇස් දෙකට පොඩි බ්‍රයිට්නස් එකක් එනවා. ඒ වගේම මේකත් මම මේකප් එකකදී අමතක නොකරන පාර්ට් එකක්. ඊට පස්සේ මම එහෙම්මම ඒ හයිලයිටර් එකම අරගෙන මගේ ෆේස් එකේ හයි පොයින්ට්ස් ටික හයිලයිට් කරගන්නවා. නහය ටිප් එකට, නහය පටන් ගන්න තැන උඩ කොටසට, උඩු තොලේ මැදට, නිකට, ඇයි බැම යටට සහ චීක් බෝන්ස් දෙපැත්තට පොඩ්ඩක් ඇප්ලයි කරගන්නවා. මේකෙන් ෆේස් එකට ලස්සන ග්ලෝ එකක් එනවා. ඒ වගේම අපේ මේකප් ලුක් එකත් තව ටිකක් පොලිෂ් වෙලා පේනවා. මේ තැන්වලට වෙන වෙනම බ්‍රෂස් තියෙනවා ළමයි. හැබැයි අද මම මේ බ්‍රෂස් යූස් කරන්නේ නැතුව මට පහසු විදිහට මේක ඇප්ලයි කරගන්නවා. මේක මම කලින්ම කරගත්තත් මේකප් එකේ අන්තිමට ආයෙත් මේ සේම් ඒරියාස් ටිකට පොඩි ටච් අප් එකක් දෙනවා. එතකොට හයිලයිට් එක තව ටිකක් ෆ්‍රෙෂ් වෙලා පේනවා. ඊළඟට මම මගේ අයිබ්‍රෝස් ටික ඩිෆයින් කරගන්නවා. මම මේකට වෙනම අයිබ්‍රෝ පෙන්සිල් එකක් යූස් කරන්නේ නැහැ ළමයි. කාජල් එකයි බ්‍රෂ් එකයි යූස් කරලා තමයි අයිබ්‍රෝස් ෆිල් කරගන්නේ. ඊළඟට මං මගේ අයිලයිනර් එක ඇප්ලයි කරගන්නවා. ඔයාලට මේක අදිද්දී පොඩ්ඩක් වැරදුනොතින් බය වෙන්න එපා. හැමතැනම ගාගන්න යන්නත් එපා. අයිලයිනර් එක චුට්ටක් වේලෙන්න තියලා කොටන් බඩ් එකකින් පිහින්න. ඊට පස්සේ ඔයා යූස් කරපු පවුඩර් එකෙන් ඒ ඒරියා එකට පොඩි ටච් අප් එකක් දීලා මේ මේකප් ලුක් එකේ අයි මේකප් එකට වැඩිපුරම යූස් කරපු අයි ෂැඩෝ කලර් එකත් එතන චුට්ටක් ඇප්ලයි කරගන්න. ඊට පස්සේ ආයෙත් අයිලයිනර් එක පරිස්සමට ඇඳගන්න පුළුවන්. ඊට පස්සේ කාජල් එක යූස් කරලා මස්කාරා එක අයිලෑෂස් වලට ඇප්ලයි කරගන්නවා. මස්කාරා එකත් අමතක කරන්න එපා ළමයි. ටිකක් ඇප්ලයි කරගන්න අමාරු වුණාට මේකෙන් අයිලෑෂස් ටික තවත් ඩිෆයින් වෙලා ඇස් දෙක ලස්සනට පේන්න උදව් වෙනවා. ඊට පස්සේ මං එනවා මගේ ෆේවරිට්ම පාර්ට් එකට.
මගේ මේකප් ලුක් එක සම්පූර්ණ වෙන්නේ මෙන්න මේකෙන්. ඒ තමයි ලිප්ස්ටික්. අද මම ලිප් ලයිනර් එකක් යූස් කරන්නේ නැහැ. අපි වගේ බ්‍රවුන් ස්කින් ටෝන්ස් තියෙන අයට මේ වගේ ඩාර්ක් රෙඩ් ෂේඩ්ස් හරිම ලස්සනයි ළමයි. ඒකෙන් මුළු මේකප් ලුක් එකටම ටිකක් බෝල්ඩ් එලිගන්ට් වයිබ් එකක් ගන්න පුළුවන්. මේකප් එක අන්තිම පාර්ට් එක තමයි සෙටිංగ్ ස්ප්‍රේ එකක් ඇප්ලයි කරගන්න එක. මේකෙන් අපේ මේකප් එක ලෝං ලාස්ටිං වෙලා මේකප් එක හොඳට සෙට් කරගන්න උදව් වෙනවා. මේක මං අද ගෙදර ඉඳන් මගේ වීඩියෝස් වගේකට මේ මේකප් එක කරපු නිසාම සෙටිංగ్ ස්ප්‍රේ යූස් කරන්නේ නැහැ. අන්තිමට මං ආයෙත් කලින් අර හයිලයිට් කරගත්ත ෆේස් එකේ හයි පොයින්ට්ස් ටිකට මේ හයිලයිටර් එකෙන් පොඩි ටච් අප් එකක් දීලා මගේ මේකප් ලුක් එක ෆිනිෂ් කරගන්නවා.